ඔන්න අද මම කියලා දෙනවා වෙනස්ම විදිහකට එළවලු බත් එකක් හදන විදිහ. මම අද හදන්නේ වෙනස්ම විදිහකට වගේම මෙහෙම හැදුවාම කාලයක් ඉතුරුයි ගුණත් ඉහළයි. මම මෙහෙමයි හැදුවේ. අද මම මේ බත් එක හදන්නේ රයිස් කුකර් එකේ. රයිස් කුකර් එක ඔන් කරලා ඒකට බටර් මේස හැඳි එකමාරක් දාගන්නවා. බටර් ටික දියුණාම ඒකට දාගන්නවා බීලුණු ගෙඩි භාගයක් රම්පේ සහ කරපිංචා. මේ ටික දැන් හොඳට පාට වෙනකම් බැද ගන්න ඕන. මෙන්න මේ ගානට බැදුනහම මම මේකට දාගන්නවා චිකන් සුප් කැටයක් සහ හදලා බොන සුප් කැටයක්. ඒ වගේම බිත්තර තුනකුත් දාගන්නවා. දැන් මේක කලවම් කර කර බිත්තර ටික තැම්බෙනකම් හොඳට උයා ගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා සෝදපු හාල් ග්‍රෑම් 500ක්. මම මෙතන අරගෙන තියෙන්නේ කිරි සම්බා. ඒ වගේම කහතේ හැඳි කාලකුත් දාගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර වෙනකම් කලවම් කරගන්න. ඊට පස්සේ බත් එක ඉදෙන්න ඕන ප්‍රමාණයට වතුර තියාගන්න. බෙරි වෙන්න ගොඩක් දාගන්න එපා. ඒ වගේම බත් එකට රස අනුව ලුණුත් එකතු කරගන්න. දැන් බත් එක සාමාන්‍ය විදියට උයාගන්න. මම අද මේ එළවලු බත් එක හදන්න ගන්න එළවලු ಜಾති තමයි කැරට් ලීස් සහ බෝංචි. මෙතන ඔක්කොම ග්‍රෑම් 300ක් තියෙනවා. දැන් මම බෝංචි ටික වෙන බෝල් එකකට මාරු කරගන්නවා. ඒකට තෙල් තේ හැඳි භාගයක් සහ රස අනුව ලුණු දාගන්නවා. දාලා හොඳට කලවම් කරගන්න. ඒ වගේම ලීස් සහ කැරට් ටිකත් එකට එකතු කරලා ඒකට තෙල් ටිකක් සහ රස අනුව ලුණු දාගන්නවා. දැන් ඒකත් කලවම් කරලා පැත්තකින් තියාගන්න. ඔන්න බත් එකේ වතුර පල්ලයට බහැලා තියෙන්නේ. තාම ඕප් වෙලා නැහැ. මේ වෙලාවට මම මේකට බෝංචි ටික එකතු කරගන්නවා. අපි මේ වෙලාවට බෝංචි ටික දාගන්න ඕන. මොකද බෝංචි ටිකක් වගේ තැම්බෙන්න ඕන නිසා. ඊට පස්සේ ඒක වහලා බත් එක ඕෆ් වෙනකම් තියාගන්නවා. බත් එක ඕෆ් වුණ ගමන්ම ආයෙත් පියන ඇරලා කැරට් ටික සහ ලීස් ටික දාගන්නවා. මේ වෙලාවෙදී අපි කලින් දාපු බෝංචි ටික තැම්බිලා තියෙන්නේ. කැරට් සහ ලීස් දාලා ඉක්මනින්ම පියන වහගන්න ඕන. දැන් බත් එක මේ විදිහටම පියන අරින්නේ නැතුව පැය භාගයක් වගේ තියාගන්න. ඔන්න එහෙනම් අපි වෙනස්ම විදිහකට එළවලු බත් එක හදලා ඉවරයි. දැන් ඉතින් අපි මේ එළවලු ටිකත් බත් එක්ක හොඳට මිශ්‍ර වෙනකන් කලවම් කරගන්න ඕන. මේ බලන්නකෝ නියමටම තියෙනවා. එළවලු ටිකත් ගාන්ටම තැඹිලා තියෙන්නේ. රසෙත් කිසිම වෙනසක් නැහැ. තෙල් ගොඩක් එක්ක එළවලු බත් දැන් හදන්න ඕනෙම නැහැ. මේ විදිහට හැදුවාම ගුණත් රැකෙනවා. ඒ වගේම තෙල් පාවිච්චි වෙන්නෙත් අඩුවෙන්. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.